ආදරණීය දවසක් ඔයාලා හැමෝටම. අද ආදරණීයම කතාවක් තුළින් සමා දෙනු මට. භවයෙන් භවයේ පෙරුමන් පුරා ගීතය ගගන කියන් යද්දී දරණි හරිම ආසාවෙන් අහන් හිටියා. "වව්! හරිම ලස්සනයි. අනේ තව එකක් කියන්නකෝ." දරණි හුරතල් හඬින් කිව්වා. "මට බෑ." ගගන හිනාව හංගගෙන කිව්වා. "අනේ ඉතින් හොඳ අයියා බබානේ කියන්නකෝ." දරණි ආදරණීය වෙමින් කිව්වා. මොකක්ද කියන්න ඕන?" ගගන ඇහුවෙත් ආදරණීය විදියට. "ඔයා දන්නවනේ ඉතින් මම ආස සින්දු." දරණි කිව්වේ උද්‍යෝගයෙන්. සඳ මිදුලට එනවා ගීතය ගගන පටන් ගද්දී දරණි භාවනාවකට සමවැදිලා වගේ අහගෙන හිටියා. දරණි ඒ කටහඬට ගොඩාක් ආස කරා. ඇය දුකින් ඉන්න හැම වෙලාවකම එයාගේ සින්දුවක් දාගෙන අහන්නේ ඒ කටහඬ ඇහෙද්දි සේරම දුක අමතක වෙලා ගිය නිසා. මේ දෙන්න දුරකථනයෙන් කතා කරන හැම දවසකම වගේ ගගන දරණි වෙනුවෙන් සින්දුවක් කිව්වා. ගගන දන්නවා දරණියාගේ කටහඬින් කියන සින්දුවක් අහන්න හරිම ආස කරපු බව. මේ දෙන්න අඳුරගත්තේ අහම්බෙකින් වුණාට ගොඩක් කල් ඉඳන් දැන අඳුරගත්ත දෙන්නෙක් වගේ ඉක්මනින්ම ගොඩක් ලං වුණා. මුලදී නම් දෙන්නගේ අදහස් ගැලපුණා හොඳට. මුලින් තිබුණ මිත්‍රත්වය ඉක්මනින්ම ආදරයකට පෙරළුනේ ඒ අදහස් ගැලපීම නිසාමයි. "සුදු බබා" ගගන හුඟක් ආදරණීය පිරිමියෙක්. දරණි කෙඳිරුවා. "කෑම කෑවේ නෑ නේද හොර කෙල්ල තාම?" ගගන දන්නවා දරණිගේ කෝලම් වැඩ. "නෑ." දරණි ඇත්තම කිව්වා. "ඉතින් බලන්නකො මේ මෝඩි දැන් කීයද වෙලාව? ලෙඩ වෙන්නද ආසා? දුවනවා මගෙන් ගුටි නොකා ගිහින් කෑම කනවා." ගගන සැර කරේ බොරු තරහක් මවාගෙන. "ඉතින් ඔයා කෑවෙත් නෑනේ තාම. ඔයා කද්දිම කන්නයි මම නොකා හිටියේ." දරණි හුරතල් හඬින් කිව්වා. "අනේ බබා මම ඔෆිස් එකේ වැඩ නිසානේ කන්න පරක්කු වුණේ. මම කනකන් නොකා ඉන්න එපා. ඔයා කන්න." ගගන පසුතැවිලි හඬින් කිව්වා. මට බෑ. ඔයා ඔහේ මම මෙහෙ හිටියට අපිට පුළුවන් එකම වෙලාවට කන්න. මම තනියම කන්නේ නෑමයි." දරණි හිතුවක්කාර හඬින් කිව්වා. "අනේ මගේ හිතුවක්කාරි. දැන් කමු පැටියෝ." ගගනට දැනුනේ අසීමිත ආදරණීය බවක්. හා එකම රටක හිටියත් මේ දෙන්න හිටියේ ටිකක් දුරින්. ඒත් ඒ දුරස් බව නොදැනෙන විදියට දෙන්නට දෙන්න ලං වෙලා හිටියා. හැම මොහොතකම දුරකථනය හරහා දෙන්න ගැන දෙන්නම හොයලා බැලුවා. ඒත් ගගන රැකියාවක් කරපු නිසා දරණි නිතරම කරදර කරන්න ගියේ නෑ. ඒත් ඒකට ගගන හිත රිදව ගත්තා. එතනින් තමයි දෙන්න අතර ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තේ. "මට කෝල් එකක්වත් දෙන්නේ නෑ සුදු බබා ඔයා. මම කතා කරොත් විතරමයි." ගගන කතා කරේ හිත රිදවගෙන. "අනේ ඉතින් ඔයා ඔෆිස් එකේ නිසා මම කෝල් කරේ නැත්තේ." දරණි කිව්වේ දුකින්. "මම එපා කියලා නෑනේ එහෙම කෝල් කරන්න. මම ඔයාට ආදරේ කරාට ඔයාට මං ගැන ගානක් නෑ බබා. අනික මම ආදරේට බබා පැටියෝ ගගා කිව්වට මට ඒවා මොකුත් නෑ." ඒ වචන වලට දරණිගේ හිත ගොඩාක් රිදුනා. දරණි ගගනට ගොඩාක් ආදරේ කරා. ඉතින් ඒ රිදුන හිතත් එක්ක දරණි කරේ ගගන එක්ක තරහ වෙන එක. කතා නොකර අඬ ඉන්න එක. "ඒ පාර ටැප් එක අරගත්තද? අඬලා ඉවර වෙලා මට කියනවකෝ." ගගන තරහින් දරණිට බනින්න ගත්තා. දෙන්න නිතරම පුංචි දේටත් රණ්ඩු වෙන්න ගත්තා. ඒත් වැඩි වෙලාවක් තරහ වෙලා ඉන්න බෑ දෙන්නටම. කවුරුම හරි ඉක්මනින්ම කතා කරලා යාළු කරගත්ත අනිත් කෙනාව. එහෙම යාළු වුණත් ඒ සිද්ධ වුණ රණ්ඩු නිසා දෙන්නම දුක් විඳා. නොකා නොබී හිටියා. "බබී තරහද අයියා පැටියෝ මං එක්ක?" දරණි ඇහුවේ පසුතැවිලි හඬින්. "නෑ කෙල්ල ආදරෙයි." ගගන ආදරණීය හඬින් කිව්වා. මාත් ආදරෙයි." ඒ පාර දරණිත් ආදරණීය වුණා.
ඇයි එහෙනම් මං ගැන හොයලා බලන්නේ නැත්තේ? ගගන ඇහුවේ මේ කතාව විසඳ ගන්න ඕන නිසායි. ඉතින් ඔයා බිසි නිසා මම කරදර කරන්නේ නෑ. දරණී ඇයගේ ඇත්තම සිතිවිලි කිව්වා. අනේ මැට්ටිය මේ මා තාසයි ගොඩාක් මම ගැන හොයලා බලනවට. ගගනත් ඇත්තම කිව්වා. සොරි ඉතින්. දරණි වරද පිළි අරන් සමාව ගත්තා. හා දැන් අපි ආදරෙන් ඉමුකෝ. ගගනටත් ඕන කරේ සියල්ල අමතක කරලා සතුටින් ඉන්න. හා මාත් ආසයි ආදරෙන් ඉන්න. සින්දුවක් කියන්නකෝ. දරණිගේ සුපුරුදු ඉල්ලීම යොමු කෙරුණා. හා මා සිත මියුරු කල්පනා රසපදවලට පෙරළුණා ගීතය තමයි ගගන ගායනා කරේ. උම්මා අනේ මං ආසයි ආදරේ. දරණි හිටියේ සතුටින්. ඉතින් අපි බඳිමුකෝ. ගගනට ඕන කරේ ඉක්මනින්ම දරණිව තමන් ළඟට ගන්න. අපි මේ තියෙන ප්‍රශ්න ටික ඉක්මනින්ම විසඳගෙන අනිවාර්යෙන්ම 2025 ඉවර වෙන්න කලින් බඳිමු. දරණි කිව්ව ස්ථිර හඬකින්. බබා මේ අහන්න. ඇයි මං එක්ක හැම වෙලාවෙම රණ්ඩු කරන්නේ? ගගන ආයෙම පරණ කතාව ඇදලා ගත්තා. ඉතින් මමද රණ්ඩු කරන්නේ? දරණිට තරහ ගියේ ආයෙම පරණ කතාව කියවන හින්දා. නැතුව මමද? ගගනත් එකට එක කිව්වා. ඔව් මම තමයි හැමදාම වැරදි. ඔයා ඉතින් වරදක් කරන කෙනෙක් නෙමෙයිනේ. දරණි කියවන් ගියේ තරහින්. ඔන්න පටන් ගත්තා. ෂිට්. අද රෑට ඩෙසර්ට් එක ගන්න බැරි වුණානේ. ඔයා ඉතින් 3 වේල කාලා අතුරුපස කනවා වගේ මං එක්ක රණ්ඩු කරන එකනේ කරන්නේ. ගගන එහෙම බනිද්දි දරණිට දැනුනේ දුකක්. එතකොට දරණි කරන්නේ නිහඬවම ඉන්නවා කතා නොකර. ඔන්න දැන් පැය ගානක් හරි ඔහොම කතා නොකර ඉඳී. මට නම් එපා වෙනවා හලෝ මේ මලවිකාර. මම තියනවා. එහෙම කියපු ගගන දුරකථනය විසන්ධි කරලා නින්දට යනවා. එහෙම දවසට දරණි මහරෑ වෙනකන් අඬනවා. ගගනගේ කාර්යාලයේ වැඩ වගයක් නිසා ඔහු දවස් 2-3ක්ම කාර්යබහුල වුණා. දරණි ඉන්නේ දුකින් ගගන එක කතා කරන්නවත් නැති එක ගැන. ඒත් දරණි වෙනදා වගේ රණ්ඩු කරන්නේ නැතුව ඉවසගෙන හිටියේ ගගන නිතරම ඇයට රණ්ඩු කරන බව කියමින් චෝදනා කරපු නිසායි. දවස් 3කට පස්සේ එළඹෙන ඉරිදා දවසේ ගගනට විවේකයේ ලැබෙද්දී දරණි කාර්යබහුල වෙනවා හදිසියෙම. නොසිතුව විදිහේ ප්‍රශ්න ගොඩක පැටලෙන නිසා දරණිට දුරකථනය ගැන අවධානය යොමු කරන්න බැරි වෙනවා. ඒත් දහවල් දරණි ඇමතුමක් ගන්න වෙලාවක් හදාගන්නේ ගගන බලන් ඉන්න බව දන්න නිසාමයි. බබී කෑවද අයියා පැටියෝයා? දරණි ආදරණීය විදියට අහනවා. නෑ ගගන කතා කරන්නේ තරහින්. අනේ සොරි මම වැඩ ගොඩක හිටියේ. දරණි ඇත්තම කියනවා. හා ගගන කතා කරන්නේ නොරිස්සුමින්. ඉතින් දැන් සමා වෙලා හොඳට කතා කරන්නකෝ. දරණිට ඕන මේ ලැබුණ පුංචි වෙලාවේ හරි ආදරණීය වෙන්න. මම හොඳින් තමයි. ගගන වචන වලින් දමල ගහනවා. අනේ නෑ ඔයා තරහින් ඉන්නේ. back to normal වෙන්නකෝ ප්ලීස්. දරණි පින් සෙන්ඩු වෙනවා. මට දැන් back to normal වෙන්න දෙයක් නෑ. මට දැන් ඔයාගේ ආදරේ ලැබුණා නොලැබුණා කියලා ගානක් නෑ. ඔයාවවත් ඔයාගේ ආදරේවත් ලොකුවට වටින්නේ නෑ. මම මගේ සාමාන්‍ය ජීවිතේ මම ගෙනියනවා. ගගන කියවන් ගියේ තරහින්. ඒ වචන වලට දරණිටත් තරහ ගියා. වටිනාකමක් නැත්නම් මාව අතාරිනවා. වැඩක් නෑනේ මෙහෙම. දරණිත් කියෙව්වේ කටට ආව වචන මිසක් හොඳ නරක හිතලා බලලා නෙමෙයි. ඕකේ බයි. ගගන ඇමතුම විසන්ධි කරා. පහුවදා දවසම දරණි හිටියේ ප්‍රශ්න ගොඩක. ඒවා විසඳ ගන්න දරණි දවස පුරාම වෙහෙසුණා. ඒත් ඒ හැම තප්පරයකම දරණි බලන් හිටියා ගගනගෙන් ඇමතුමක් එයි කියලා. නමුත් දරණිගේ තිබුණ හිතුවක්කාරකමට ඇයත් ගගනට ඇමතුමක් ගත්තේ නෑ. මාව වටින්නේ නෑ කිව්වේ එයානේ. එයාට වටිනවද නැද්ද බලමුකෝ. දරණි හිතුවේ එහෙමයි. ඒත් ගගනත් දවසටම දරණිට ඇමතුමක් ගත්තේ නෑ.
එදා රෑ දරණි ගගනට දෙපාරක් දුරකථන ඇමතුම් දුන්නේ හිතට තවත් මේ දුක ඉවසන් ඉන්න බැරි වුණ නිසාමයි. ඒත් ගගන ඒවට පිළිතුරු දුන්නේ නෑ වගේම එතනින් පස්සේ කවදාවත් ගගන දරණිට ඇමතුමක් දුන්නේ නෑ. ගගන වෝ නුඹ දරණි වෝ මට අහසක්ම විය. ගගන තලයට දොරින් පිහිටිය දරණි මම විය. දරණි එහෙම ලිව්වා තමන්ගේ මුහුණු පොතේ. දරණි අදටත් බලන් ඉන්නවා ගගනට තමන්ව ආයෙම ඕන හිතේ කියලා. මට ඔයාව වටින්නේ නෑ කියලා ගියාට ආයෙම දවසක මට ඔයාව ඕන සුදු බබා කියලා තමන්ව හොයන් ගගන එන දවසක් එයි කියලා. සමහර විට ඒක කවදාවත් ඉටු නොවෙන බලාපොරොත්තුවක්ම වෙයි. ඒත් දරණි හැමදාමත් බලන් ඉඳී ඇයගේ ආදරය වෙනුවෙන්. එක වරක් යලි එන්න මා වෙත මගේ කුමරුනි මග බලමි මම්. වැරදි සිදුවුණු තැන් හදාගෙන සෙනේ පුරමින් ළඟ හිඳින්නම්. දරණිගේ හිතේ පිරුණු දුක ඇය පද බවට හැරෙව්වා. ඒත් ගගන අදටත් නිහඬයි.